ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ දක්ෂිණ දිසාවේ සාහිත්‍ය ලලිත කලා කමිටුව මෙහෙයවීමෙන් අද දින මෙම පවත්වන කතිකාවතෙහි ප්‍රධාන අරමුණ වන්නේ කිතුණු සභාවේ නිර්මාණශීලී සාහිත්‍ය වඩා උපවත් කොට අනාගතය කරා ගෙන යන්නට මඟ පෙන්වීමක් ලබා දීමයි. ඒ සඳහා අප සමග එක්වනවා හිටපු දිසානායක හා හිටපු අධ්‍යක්ෂ මේ වන විට කඩලාන සභාවේ පියතුමා වන ගරු අන්ඩ්‍රු පෙරේරා දේවගැතිතුමා. එලෙසම හිටපු දක්ෂිණ දිසා සාහිත්‍ය හා ලලිත කලා ලේකම් හා දැනට රවකවත සභාවේ අධ්‍යක්ෂ ගරු දයා කිත්සිරි දේවගැතිතුමා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිනමා විද්‍යාඥ කොළඹ සෞන්දර්ය කලාපීඨයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුද්‍රණය පිළිබඳ කතිකාචාර්ය ගිවන්ත අර්ථසාධ් මහතා. එලෙසම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කුමේෂ් ප්‍රභාෂිනී මහත්මිය. මුලින්ම අපි මෙම ප්‍රශ්නය යොමු කරනවා ගිවන්ත අර්ථසාධ් මහතාගෙන්. ගිවන්ත අර්ථසාධ් මහත්මියනි, මට ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද කිතුණු සාහිත්‍ය ඉතිහාසය පිළිබඳව ඔබේ අදහස කුමක්ද කියලා? ඔව්. සාහිත්‍ය කියන වචනේ මෙතන මූලික වෙන්නේ සාහිත්‍ය වචනේ වෙන්නේ අපිට සංස්කෘත භාෂාවෙන්. සිංහලෙන් කිව්වොත් සහිතවත් බව. ඒකෙදි මම හිතන්නේ වඩා පැහැදිලිව තේරෙනවා යමක් අර්ථයක් අඩංගු වෙන තැනක් තමයි අපි මේ සහිතවත් බව කියන්නේ. ඒතර සංස්කෘත භාෂාවෙන් තමයි සාහිත්‍ය කියන වචනේ යෙදෙන්නේ. අපි හැමෝම මේ වචනේ දීර්ඝකාලීනව පාවිච්චි කරලා සාහිත්‍ය කියන වචනයටයි වැඩිපුර ඇලුමක් දක්වන්නේ. ඒකම සාහිත්‍ය කිව්වම තවත් අපිට යම් පටු සීමාවකට එළඹෙනවා මුද්‍රණ ක්ෂේත්‍රයේ නිකුත් වෙන දේවලු නාට්‍ය වේදිකාව වැඩි ගීත එවැනි දේවල් පමණක්. නමුත් මීට වඩා බොහොම පුළුල් මේ මාතෘකාවෙන් කියවෙන දේ මේ වචනෙන් කියවෙන දේ සාහිත්‍ය. මොකද චිත්‍ර කලාව තියෙනවා වෙනත් ඒ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා මේ සාහිත්‍යයට අඩංගු වෙනවා. නැත්තම් සාහිත්‍යයෙන් කියන මේ විස්තර කිරීම අර්ථවත් කිරීම පාවිච්චි කරනවා. ඉතින් අපිට දැන් කිතුණු ස්වභාව ගැන කියනකොට මුලම තියෙන දේ හරියටම හොයාගන්න බැරි වුණා. ආසන්න වශයෙන් අපිට මුලින්ම හම්බ වෙනවා චිත්‍ර සටහන. මේ චිත්‍ර සටහන ඇඳලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 50 නැත්නම් 60 ඒ ආසන්න කාලයක. මේකේ නිර්මාතෘවරයා ගැනත් සඳහනක් තියෙනවා. මේ සඳහන තමයි අපි දන්නවා සුභාරංචි පොත් 4ක් තියෙනවා අපේ. අලුත් ගිවිසුමේ එතන ලූක් කියලා පුද්ගලයෙක්. ඒ ලූක් තමයි චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම වෙදදුරේ. මේ චිත්‍ර ශිල්පියා තමයි මේ සටහන ඉදිරිපත් කරන්නේ. මොකද ඒ කාලේ පීඩාව ඇති වුණා කිතුණුවන්ට. ඒ නිසා පීඩා සමයේදී හඳුනගන්න නැති වෙන්න කිතුණුවන්ට ඉන්න වුණා. යුදෙව් ඇඳුමත් මේ කිතුණුවන්ගේ ඇඳුමත් එකමයි. ඉතින් හඳුනගන්න බොහොම අමාරුයි. ඒ නිසා රහසිගතව හඳුනගන්න ලකුණක් වූ ඉදිරිපත් කළා. ඒක තමයි ඒක ඇඟිල්ලකින් බිම අඳිනවා වක්‍රය. තවත් කෙනෙක් කිතුණුවෙක් නම් ඒක කැපිලා යන අනිත් පැත්තට එකක් අඳිනවා. ඒකට මාළුවෙක්ගේ හැඩේ එන්නේ. ඇයි මේ මාළුවා? ලූක්තුමාව විස්තර කරන පරිදි යේසුස් ක්‍රිස්තුස් නම් අපගේ ගැලවුම් කරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නුයි. මෙන්න මේ වාක්‍යය ග්‍රීක භාෂාවෙන් ලිව්වම ඒ මුලාකුරු වලින් කව කරගත්තම එන්නේ ඉක්තෙවුස් කියන වචනේ. ඉක්තෙවුස් කියන්නේ ග්‍රීක භාෂාවෙන් මාළුවට. ඒ නිසා බොහෝ කාලයක් රහසිගතව මේ ලකුණ පාවිච්චි කළා කිතුණුවන් හඳුනා ගන්න. ඉතින් ඒ අතරේ වැඩිම දෙයක් තියෙනවා මේ සභාව මෙච්චර කල් පැවතුනේ කොහොමද කියන එක. ඒකට අඳුරු දුවනාස් ඒ කියන්නේ බිම්ගෙවල් ඇස්සේ. මේ රෝමාණ්ඩුව පස් කැපුවානේ පාරවල් හදන්න. කෝච්චි බිම්ගෙවල් වගේ දිග 70ක්ම 15 20 දිග උමං ඇතුලේ මේ කිතුණු ජනතාව ජීවත් වුණා. වුන් එළියට එන්න උඩින් චිමිනියක් වගේ පඩිපෙලක් වගේ හදලා ලිඳක් වගේ හදලා ඒවෙන් එළියට ආව රහසිගතව ඇවිල්ලා වැඩ කරගෙන යනවා රහසිගත ජීවිතයක් ගත කළා. දැන් එතනදී ඉදිරි પરම්පරාවට උගන්වන්න මොවුන් කිතුණු ඇදහිල්ල කියන්නේ මොකක්ද කියන එක යම් සටහන් වගේක්
ඒකට අපි කියනවා කැටිකිසම් කියලා. කතිකීස්මේ කියලා සිංහලෙන් කියන්නේ. දැන් අපේ සභාවෙත් මුලින්ම කත්සේරු මහත්තුරු කියලා කට්ටියක් හිටියා. ඒ කත්සේරු මහත්තුරුන්ගේ කාරණාව තමයි සේවය තමයි මේ කෙයින්ගෙට ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන මේ කතිකීස්මේ ආශ්‍රිතව ඉගැන්වීම. එතකොට දැන් මෙතනදී තේරුම් යනවා ඊළඟ પરම්පරාව ඊළඟ પરම්පරාවෙන් પરම්පරාවට යනකොට මේක ලේඛනගත වුණා. ලේඛනගත වීම පැපිරස් පත්‍රවල හංවල ආදී ලියලා තිබුණා. ඔවුන් ඇත්තටම බොහොම බයපක්ෂපාතව මේක ආරක්ෂා කළා. සභාව නිදහස ලැබෙනකොට එළියට ආවේ මේ කාරණේ. ඒ වෙනකොට තවත් දෙයක් සිදු වෙලා තිබුණා. ක්‍රිස්තු වර්ෂ 100 දී පමණ අද අපේ එවැන්ජලිස්ට් වරු හැටියට හිටිය අපේ අපොස්තලවරු දැන තැන ගිහිල්ලා සුභාරංචිය ගැන කියන ඔවුන් කිව්ව දේ කියන්නේ ප්‍රේරිතයෝ කිව්ව දේ කට වචනෙන් කිව්ව දේ ලේඛන ආරූඪ වුණා. ඒක තමයි අපි පාවිච්චි කරන්නේ අදටත් අපොස්තලවරුන්ගේ ඇදහිල්ලේ ක්‍රමය කියලා. මේක කොච්චර දුරට බයිබලීය පදනමකට එනවද කියලා නයිසියාවේ පැවති මහා සම්මන්ත්‍රණයෙන් පස්සේ වෙනම කණ්ඩායමක් පත් කරලා තීරණය කරන්නට මොකක්ද මේ කියලා. එතෙන්දී වුන් බයිබලීය පදනම මත මේ ඇදහිල්ල වෙනම ලියුව ඒක තමයි නයිසියානු ඇදහිලි ක්‍රමය. තවත් එකක් තියෙනවා ඇන්ටිනිසියානු කියලා. ඒකේ කාරණා 35ක් තියෙනවා. ඒක වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ඒතර මේ කාරණා දෙකෙන් තමයි අපි දකින්නේ මේ සාහිත්‍ය නිර්මාණ අපිට එළඹුණා මේ කිතුණු පසුබිම මත. ඒ ඇත්තට මෙතන නිර්මාණයක් තියෙන්නේ මොකද හැමදේම ඔක්කොම විශාල වශයෙන් විස්තර කරන්න ඕන දෙයක් සම්පින්ඩණය කරලා මේ ඇදහිලි වාක්‍ය ලියන්නේ. මම හිතනවා මේ මූලාරම්භය ඇති කියලා මේ මගෙන් අහපු ප්‍රශ්නේ. බොහොම ස්තුතියි. ගරු අනුර පෙරේරා දෙවිගැතිතුමනි මට පැහැදිලි කරන්න ශ්‍රී ලංකාවේ කිතුණු සාහිත්‍ය කෙරෙහි මෙතෝදිස සභාවේ දායකත්වය කුමන ආකාරද කියලා. කිතුණු සභාව ගත්තම සාහිත්‍ය මූලාරම්භය අපි ගත්තොත් ආබ්‍රහම් එයා දෙවියන් වහන්සේත් එක්ක ඇතිවෙච්ච සම්බන්ධය එයාගේ අත්දැකීම එයා වචන වලින් විස්තර කරනවා. එතන සාහිත්‍යයක් ගොඩනගනවා. තාමත් මිනිස්සුયો Taman පෞද්ගලිකව දෙවිඳුන් සමග තිබෙන අත්දැකීම සම්බන්ධය දෙවිඳුන්ට තිබෙන භක්තිය දෙවිඳුන්ගෙන් Taman ලැබෙන ආශිර්වාද වචන වලට පෙරලනවා ගීත වලට පෙරලනවා කලා නිර්මාණ වලට පෙරලනවා. මෙතෙක් සභාවක් ඔය මහා ප්‍රවාහයේ එක අවස්ථාවක මේකට දායක වෙච්ච නිකාය. හැබැයි කිතුණු සාහිත්‍ය කියලා ගත්තම ඊට වඩා බොහෝ පැරණි. මම නම් දකින්නම කිතුණු සාහිත්‍ය ආරම්භ වෙන්නේ ආබ්‍රහම්ගේ ඒ තෝරා ගැනීම තුල එතන තමයි ක්‍රිස්තියානි සාහිත්‍ය බිහි වෙන්නේ. එතන තමයි යුදෙව් සාහිත්‍ය බිහි වෙන්නේ. එතන තමයි ඉස්ලාම් සාහිත්‍ය බිහි වෙන්නේ. මේවායේ මූලාරම්භය එතන. ඒ වස්තු බීජය එතන. ඒවා එක එක යුගවල එක එක්කෙනාට ලැබුණු දේව මඟ පෙන්වීම තුළ දේව එළිදරව් තුළ ඔවුන් විස්තර කරනවා. අදත් අපි අද උදෙහෙත් මේක තමයි කරේ. දේව වචනය අරගෙන ඒක පැහැදිලි කරනවා. ඒකට අපි උදාහරණ දානවා. ඒක තව අලංකාර කරන්න, ලස්සන කරන්න, හදවත් වලට සමීප කරන්න නොඑක් උපමා, නොඑක් කතා, නොඑක් උපමේයන් භාවිත කරනවා. ඒ වගේ තුල සාහිත්‍යමය ස්වභාවයක් තියෙනවා. ප්‍රධානම බැලුවොත් එහෙම මේ වගේ Tamanගේ ආගමික විශ්වාස ජනතාවට ළඟා කිරීම සඳහායි මේ සාහිත්‍ය වේවා, කලාකෘති වේවා, නාට්‍ය වේවා, ගීත වේවා මේ හැම දෙයක්ම කියලා. ඒකට මම හිතන්නේ ක්‍රිස්තියානි සභාව තුල මෙතොදිස් විතරක් නෙවෙයි සමස්ත ක්‍රිස්තියානි සභාව ලෝක විශ්ව ක්‍රිස්තියානි සභාව අනිත් ආගමු එහෙම තමයි. ඒගොල්ලන්ගේ ආගමික ශාස්ත්‍රවරයන් වෙන එයා ඒ අයගේ තිබුණු වටිනාකම් ගැන, ඒ අයගේ තිබුණු ගුණවන්තකම් ගැන, ඒ අයගේ ඉගැන්වීම් ජනතා හදවත් වලට ළඟා කිරීමේදී මේ සාහිත්‍ය කලාකෘති ඒවා බිහි වෙනවා. අදත් බිහි වෙනවා. හෙටත් බිහි වෙනවා.
බොහොම ස්තුතියි. ගරු දයා කිච්චිරි දෙවගැතිතුමනි, මට පොත්පත් මුද්‍රිත සාහිත්‍ය පිළිබඳව මිතෝදිස්ත සභාවේ එක් කරන්න තිබෙන තවත් කරුණු තිබෙනවා. අපි සාහිත්‍ය කියලා ගත්තොත් මහා සාගරයක් නේ. ඒකෙන් පුංචි දියදෝතක් ගන්න එක තමයි අපි කරන්නේ හැම වෙලේම. මම දකින්නේ සංනිවේදනයක් ඔකට සම්බන්ධ වෙනවා. ඉස්ලාම ලෝකේ පළවෙනිම සංනිවේදනය මම අහලා තියෙන හැටියට දන්න හැටියට දෙවියන් වහන්සේ මිනිසාට ඒ දන්වෙන්නේ යහන ආදම් ඔබ කොහෙද? මේක තමයි පළවෙනිම සංනිවේදනය. ඒ සංනිවේදනය තමයි අපි දැන් දිගටම ලෝකේ කරගෙන යන්නේ. අපි පොඩ්ඩක් ලබු කරලා අරගෙන මුද්‍රිත මාධ්‍ය තුලින් අපේ සභාවේ දැනට කෙරෙන කටයුතු සම්බන්ධයෙන් අපි ටුක්ටක් කතා කරොත් සාහිත්‍ය හා ලලිත කලා කමිටුව මගින් සංවිධානය කරන ගොඩාක් දේවල් තියෙනවා. මෙවැනි වැඩමුළු කඳවුරු රචනා වගේ තරඟ චිත්‍ර තරඟ ඒ වගේ දේවල් මට හිතෙනවා තව මේකට එකතු කරන්න ඕනේ කියලා. අර අපේ අනුර පාදුනාංශ කිව්වා වගේ අපේ දේශනා ශිල්පය දෙවියන් වහන්සේගේ වචනය මිනිසා වෙත ගෙන යාමේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයන්. මට මතකයි ආචාර්ය ලින්ඩ සිල්වා දෙවගැත්තුමා එහෙම ඩයලොග් සර්මන්ස් සංවාදශීලී දේශනා. එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනවා ඒකට උත්තර දෙනවා අනිත් දේශකයා. ඉතින් මේ වගේ දේවල් වලින් සාහිත්‍යයට ලොකු සේවාවක් කළා. වර්තමානයේදී කාර්ය බහුල සමාජයකදී අපි දැන් ජීවත් වෙන්නේ. බොහොම අමාරුයිනේ පොලියට ගෙන්න ගන්නත් සෙනඟ. අපේ දේව වචනේ දෙනකොට මම හිතන්නේ සරලව ඉතාම කෙටියෙන් මොකක්ද ඒකට කියන්නේ මේ සාරාංශගත කරලා දෙන්න පුළුවන් ක්‍රම තියෙනවා නම් වඩා හොඳයි කියලා මට හිතෙනවා. ඒ සඳහා ගුණයක්, ඒ සඳහා වැඩමුළු, ඒ සඳහා දේවල් කරයි කියලා ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සාහිත්‍යකරණයේ ලිඛිත සාහිත්‍යයේදී එවැනි දේ පාවිච්චි කරන්න පුළුවන් නම් කුතුහලාත්මක දේන් මේ දේ කරන්න පුළුවන් නම් මම හිතන්නේ ගොඩාක් වටිනවා. ඔව්, දක්ෂිණ දිශාවක් හැටියට සාහිත්‍ය ගොඩනැගීමේදී විවිධ වැඩසටහන් ගණනාවක් කරා කියලා ඔබතුමා කිව්වා. ඒකට මම තවත් කිහිපයක් එකතු කරන්න කැමතියි. අපි සංනිවේදනයේ පිළිබඳ සම්මන්ත්‍රණ, රූකඩ සංදර්ශන, නත්තල් විද්‍යුත් කැරොල් වැඩසටහන්, ඒ වගේම කැම්ප් එකක් හඳවුරක් විවිධ වැඩසටහන් අන්තර්ගත කළා. ජන ක්‍රීඩා පිළිබඳ වැඩසටහන්, ඒ වගේම මෙතෝදිස්ත උරුමය පිළිබඳ ග්‍රන්ථ, ඒ වගේම ගීත භාවනා, ඒ වගේම පාස්කු නාට්‍ය, විවිධ අත්වැඩ වලින් විවිධ නිර්මාණ කරන ඒවා වගේම වීදි නාට්‍යත් මේ දක්ෂිණ දිසා කමිටුව යටතේ සිද්ධ කරලා තියෙනවා. මේ හැර මම කැමති දැනගන්න ආචාර්ය කුමේෂ් මහත්මයාගෙන් වෙනත් ආගම් පිළිබඳ වෙනත් ආගම් වලින් ඇස් වලින් බලලා ඒ තියෙන අත්දැකීම් අප වෙතට ලබා දෙන්න මඟ පෙන්වීමක් ඔබට කෙසේ කරන්න පුළුවන්ද කියලා. ඔව්, බොහොම ස්තුතියි මන්දාරා. ඇත්තටම ගත්තොත් ඕනම ආගමක් තියෙන ප්‍රධානතම කාරණාව තමයි සමාජයට සහ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට හොඳ නරක යහපත කියන දේවල් සම්බන්ධයෙන් කියලා දෙන එක. හැම ආගමකම තියෙන ප්‍රධාන වෙන මූලික දර්ශනයත් ඒක. එතකොට අපි දැන් බැලුවාම මෙතන පියතුමන්ලා ඒ වගේම තමයි ගිවන්ත අර්ථසාත් මහතා ප්‍රකාශ කර විදියටම ඇයි මේ සාහිත්‍යමය කියන භාවිතයක් අපේ මේ ආගමත් එක්ක බැඳිලා සමාජගත වෙලා තියෙන්නේ. ඒකේ ප්‍රධානතම අරමුණ තමයි අපි හැමෝම දන්න දෙයක් තමයි කතෝලික ආගම වේවා බෞද්ධ දර්ශනය වේවා මේ බොහෝ ආගම් කියන්නේ මිනිස්සු භාවිතාව ඇතුලේ ඇදහිල්ල ඇතුලේ එන දේ වුණාට ඇත්තටම මේකේ ප්‍රධාන කාරණාව ගත්තොත් මේව දර්ශනයක්.
එතකොට අර ගැඹුරු දර්ශනයන් සාමාන්‍ය මහජනතාවට තේරුම් කරගන්න පහසු වීම සඳහා එක් පැත්තකින් සාහිත්‍යමය භාවිතාවන් ආගම් එක්ක බැඳිලා සමාජගත වුණා. දැන් උදාහරණයක් විදිහට ඕනෙම ආගමකට සම්බන්ධ මැතිමතුන් ඇදහිලිකරුවා ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු. එතකොට එයාලට අර ගැඹුරු දර්ශනයන් කියවා අවබෝධ කරගන්න දැනුම නැහැ. තව පැත්තකින් සාක්ෂරතාවය නැහැ. එතකොට සාහිත්‍ය තුළ විවිධ පොතපත, විවිධ කතන්දර, දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බෞද්ධ දර්ශනය කියන්නේ ගැඹුරු දාර්ශනයක්, ඒක උපාධියක් වෙනකම්ම හදාරන්නත් පුළුවන්. මම හිතන්නේ ඒ කියන්නේ හදාarලා අවසන් කරන්නවත් බැරි ගැඹුරු දර්ශනයක්. එතකොට දැන් බුදුදහමේ තියෙනවා 550 ජාතක පොත. ඒව ලියවිලා තියෙන්නේ ශ්‍රුති ගෝචර. ඒ කියන්නේ කණෙන් අහලා ඒක යම් කිසි දැනුමක් තියෙන, සාක්ෂරතාවයක් තියෙන කෙනෙක් කියවා එයාගෙන් ඒ කතන්දරය අහලා බුදුන් වහන්සේගේ ජීවන චරිතය, ඒකෙන් අපේ ජීවිතවලට ගන්න පුළුවන් දේවල් මිනිස්සු ශ්‍රුති ගෝචරව ඉගෙන ගත්තා. එතකොට හැම ආගමක, කතෝලික ආගම ගත්තත්, ක්‍රිස්තියානි දහම ගත්තත්, ඒ හැම දහමකම සාහිත්‍ය නිර්මාණය වුණේ සමාජයේ ඉන්න පොදු මිනිසාට, සාමාන්‍ය මිනිස්සුන්ට මේ දර්ශනයේ, මේ භාවිතාවේ, ඒ කතෝලික ජේසුස් වහන්සේගේ චරිතය ඇතුලේ අපේ ජීවිත දියුණු කරගන්න, අපි යහපත් මිනිසුන් විදියට සමාජගත වෙන්න මොනවද අපි ඉගෙන ගන්න ඕන කියන කාරණාව මතු කරන්න. එතනදී දැන් මම ඔබ අහපු ප්‍රශ්න විදියට ගත්තහම අනික් ආගම් වලට වගේම මං හිතන්නේ ඊටත් වඩා කතෝලික ආගම ඇතුලේ බොහෝ සාහිත්‍ය භාවිතාවන් තියෙනවා. දැන් උදාහරණයක් වෙනත් ආගම්, උදාහරණයක් විදිහට Hindu ආගම වේවා, වෛදික ආගම වේවා, බෞද්ධ දහම වේවා, ඒ ආගම් වල තියෙන භාවිතාවන් ඊට සමාන්තරව මම හිතන්නේ ඊටත් වඩා වැඩි භාවිතා වෙන ශාස්ත්‍රයක් තමයි කතෝලික දහම. උදාහරණයක් විදිහට දැන් අර ගිවන්ත අර්ථසාත් මහතා මතු කළ වගේම ක්‍රිස්තු පූර්ව ගණන් වල ඉඳලා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ඉඳලා කතෝලික දහමත් එක්ක බැඳුණු සාහිත්‍ය භාවිතය. උදාහරණයක් විදිහට හීබ්‍රු භාෂාවෙන් ලියවිච්ච සමහර පොත්පත්, ඒ වගේම සෙල්ලිපි, අර කිව්ව වගේම සතුන්ගේ හම්මත ලියන ලද කලාවන්, පැපිරස් පත්‍ර මත ලියවිච්ච කලාවන් සහිත භාවිතාවන් ලෝකේ ඇවිල්ලා තියෙනවා සහ විශේෂයෙන් පුරාවිද්‍යා සාක්ෂීන් විදිහට හොදාගෙන තියෙනවා. එතකොට කතෝලික දහම විශේෂයෙන් අර කියපු වගේ ජේසුස් වහන්සේ ජීවත් වෙච්ච ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ වගේ කාලයේදී සමාජගත වෙලා තියෙන්නේ ඒ ක්‍රිස්තු චරිතය හා බැඳිච්ච භාවිතාවන්. ඉතින් දැන් අපේ අනෙකුත් ආගම්, බුදුදහම වේවා, වෛදික ආගම වේවා, Hindu ආගම වේවා, ඒ හැම ආගමකම කතෝලික ආගමේ තියෙන වගේ, මේ කියන්නේ මම කියන්නේ කතෝලික ආගමේ මම හිතන්නේ පෙරගමන් කරුවෙක් විදිහට එයාලගේ භාවිතාවන් තමයි සාහිත්‍ය ඇතුලේ පෝෂණය වෙනකොට අනිකුත් ආගම් වලින් ඒවා පෝෂණය කරගත්ත. එතකොට දැන් කතෝලික ආගමේ ගත්තහම අර විදිහේ චිත්‍ර භාවිතය, දැන් මම මෙතන පල්ලියට ආවම මේ ගොතික් කලාව, මේ කලාව ඇතුලේ තියෙන සාමාන්‍ය මිනිස්සුන්ට ජේසුස් වහන්සේගේ චරිතය සහ සිදුවීම් සම්බන්ධව යම්කිසි හැඟීමක්, අපි කියන්නේ ගෞරවයක්, උන්වහන්සේ පිළිබඳ භක්තියක් කියන එක නිර්මාණය වෙන්නේ. එතකොට මේ භාවිතාවන් පිළිබඳව ගත්තහම පස්සේ ක්‍රිස්තු පූර්ව ගණන්වල අර කිව්ව වගේ සිතුවම් කලාවෙන්, ගොතික් කලාවෙන්, ඊට පස්සේ ගත්තහම මොනවද විශේෂයෙන් අර මැටි පුවරු කලාවන් ඇතුලේ පසු කාලීන විශේෂයෙන් ක්‍රිස්තු වර්ෂ 15 වෙනි ශතවර්ෂයේ වෙනකොට පළවෙනි වතාවට බයිබල් එක print වෙනවා. එතකොට ඒක මොකද ආගම විදියට ගත්තොත් කෙලින්ම මේ කතෝලික දහමත් එක්ක බැඳිච්ච ප්‍රධාන ආගමික ග්‍රන්ථය. ඉතින් එතනින් එහාට ආවහන් පස්සේ සියලුම මුනිවරුන් සම්බන්ධයෙන් ලියවිච්ච පොත්පත් හැමදේම අර කිව්ව වගේ පියතුමන් මතු කරා වගේ ඔන්න මුද්‍රිත මාධ්‍යකරණයට මේක එනවා. ඒ වගේම තමයි මුද්‍රණ ශාස්ත්‍රයේ දියුණු වෙනකොට 15 වෙනි ශතවර්ෂයේදී පල්ලිය කේන්ද්‍ර කරගනිමින් තමයි මේව දියුණු වුණේ සහ මේව පෝෂණය වුණේ. ඊට පස්සේ අත්පත්‍රිකාවන්, දැන්වීම් පුවරු, පසු කාලීනව පුවත්පත් කලාව, තවත් එහාට ගිහිල්ලා නාට්‍ය කලාවන්, සිනමාව, ඡායාරූපය, මේ ඔක්කොම කලාවන් බලනකොට පෝෂණය වෙලා තියෙන්නේ ආගමත් එක්ක බැඳිලා. ඉතින් අර පොදුවේ ගත්තහම පස්සේ හැම ආගමක් තුළින්ම මිනිස්සුන්ට පෝෂණය වීම සඳහා අර පටන් ගත්ත වගේම සහිතභාවයට පත්වන්න ආගමත් එක්ක තියෙන සමාජයට අර අපි ඉල්ලා සිටින සාරධර්ම තියෙන යහපත් සමාජය නිර්මාණය කරන්න මේ සාහිත්‍ය නිර්මාණයන් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අර මොනවද වැඩි මොනවද අඩු කියලා කියන්න බෑ.
මම හිතන්නේ මගේ විශ්වාසයේ විදියට මම අන්‍යාගමිකයෙක් විදියට මම කතෝලික ආගමේ නොවුනට මම කතෝලික පරිසරයක හැදිලා තියෙන නිසා මම විශ්වාස කරන්නේ කතෝලික ආගම ඇතුලේ භාවිතා වෙච්ච සාහිත්‍ය නිර්මාණය අපේ සාහිත්‍ය ඇතුලේ නිර්මාණයන් වගේම සමානව තිබිලා තියෙනවා. බොහොම ස්තුතියි. සුළු මොහොතකින් විශාල කරුණු ගණනාවක් අපි ඉදිරියට ගෙනාවා. මම දැන් කැමති ගිවන්ත ප්‍රසාද් මහතාට තවත් ප්‍රශ්නයක් යොමු කරන්න. කලා මාධ්‍ය කෙරෙහි කිතුණු සභාවේ දායකත්වය ගැන නිර්මාණකරුවෙක් හැටියට ඔබ දකින්නේ කොහොමද? කිතුණු සභාවේ දායකත්වය අපිට දෙන්දී අතරම කතෝලික සභාව දිහා බලන්න ඕනේ. මේ කතෝලික සභාව තමයි නුවාක් දේවල් ඉදිරියට ගෙනාවේ මේ කලා මාධ්‍යය. ඒකට හේතුව අපි කවුරුත් කැමති අපි දන්න දෙයක් තවත් අයට කියලා දෙන්න. දැන් මෙතන ආගම් පසුබිම තියෙනකොට වැඩි හරියක් දෙනා කල්පනා කරනවා ඒ අපි අත්දකපු ආගමේ තියෙන දේවල් ඒ ධර්මයේ තියෙන දේවල් අනිත් අයත් උකහා ගත්තොත් මේ සමාජය කොහොම යහපත් තත්යකටපත් වෙයිද කියලා. මෙන්න මේ පදනම තමයි අපේ කිතුණු කලාව නංවා සිටින්ට මූලිකවම යෙදෙන්නේ. එතකොට අපි ගීතිකා කියන දේවල් වලින් අනිත් අයට යම් sannivedanayak කරනවා. දැන් අපි දකින සුද්ධ බයිබලයේ ගත්තම මෝසස්ගේ ගීතිකාව තමයි මුලින්ම අපිට ගීතිකාවක් හැටියට හම්බ වෙන්නේ. ඒ වගේ ගීතිකා 200 ගානකට ආසන්න ප්‍රමාණයක් මේ සුද්ධ බයිබලයේ අඩංගු වෙනවා. ඒ වගේම පසු කාලීනව මේ තමුන් දන්න දේවල් කෙටි ගීතිකා හැටියට පාවිච්චි කර අර මම කලින් විස්තර කරේ අඳුරු දෝනාව තුල ජීවත් වුණයි කියන කාලය පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 250ක් විතර කාලයක්. ඒ කාලෙවලදී ඉතින් එතනදී අනිත් අයට තමුන් දන්න ධර්මය සම්ප්‍රේෂණය කරන්නට තමුන් ඒක නැවත නැවත ආවර්ජනය කරමින් ඒ තුල රැඳෙන්න. ඒතර මේ සාහිත්‍යය තමයි ගීත සාහිත්‍ය අපිට උදව් වෙන්නේ. එතනදී තවත් කට්ටියක් ඉන්නවා මේ ගීත ලියන අය. ගීත ලියන අයගෙන් අපි දැන් ක්‍රිස්තියානි ගීත දිහා බැලුවොත් වැඩිම ප්‍රමාණයක් ලියලා තියෙන්නේ ෆැනි ක්‍රොස්බි කියන කාන්තාව. ඇත්තෙන් නෑ අන්ධ කෙනෙක්. ඒත් එයා තමයි 9500ක් පමණ ගීත රචනා කරලා තියෙන්නේ. ඊට අඩු ගණනකට එන්නේ චාල්ස් වෙස්ලි තුමා. ඉතින් මෙවැනි දේවල් වලින් සිද්ධ වෙන්නේ මේ ධර්මයක තියෙන අර්ථ දැක්වීම සහිතවත් බව අනිත් අයට උකහා ගන්නට සැලැස්වීම. ඒතර මේකම චිත්‍ර ශිල්පයක් යනවා. චිත්‍ර ශිල්පයේ දැන් අපි දකිනවා මේ දෙවිමැදුරේ ප්‍රධාන වීදුරු පැත්තේ මේ කදාවක තියෙනවා ඒ ස්වාමීන් සහ බැටළුවන්ගේ රූපය. නමුත් සමහර කතෝලික දේවස්ථාන තියෙනවා. එංගලන්ත සභාවේ දේවස්ථාන තියෙනවා. අපේ රටේ දකින්න තියෙන්නේ පොඩ්ඩයි. නමුත් විදේශවල මෙවැනි දේවල් තියෙනවා මේ ස්ටේන් ග්ලාස් කියලා මේ කියන්නේ අපි මේ වීදුරු කවුළු වලට ස්ටේන් ග්ලාස් කියන්නේ ඒ වීදුරු කැබැල්ලම වර්ණවත් කරලා උඩින් ලේයර් එකක් අලවල හැම නෙවෙයි. ඒ වීදුරු ස්ටේන් ග්ලාස් කියන්නේ ඒකයි. ඒයින් යම් චිත්‍ර නිර්මාණ ගෙනල්ලා පෙන්නනවා මේ ධර්මයේ තියෙන යම් දේවල්. දැන් ස්වර්ගය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් සදාතන ජීවනය කියන්නේ මොකක්ද? ඒ වගේම තවත් පැත්තකින් පෙන්නනවා මේ ධර්මය නිසා වද විඳලා තමුන්ගේ ප්‍රාණය පව පරිත්‍යාග කරපු අය ගැන. ඉතින් මේ වගේ විවිධ කාරණා මේ සාහිත්‍යයට අඩංගු වෙනවා. එතකොට මේ තවත් පැත්තක් තමයි මුද්‍රණ ක්ෂේත්‍රය. දැන් අපේ රටේම මුද්‍රණාලයක් තිබුණා ලන්දේසීන්ගේ නම්. ඒක රජය පාවිච්චි කරගෙන ආවා. නමුත් ඔවුන්ට හරියට කරන්න හම්බුන්නේ නැහැ. මෙතොදිස්ස සභාව ගෙනාවා මුද්‍රණාලයක්. විලියම් මාටින් හාවර්ඩ් දේවගතිවරයා තමයි ලන්ඩනයේ මුද්‍රණාලයක් ගෙන්න ගත්තේ. බොම්බායට ඒකත් අරගෙන තමයි ලංකාවට ආවේ. ඇවිල්ලා ඒක නම් කරා ජෝන් වෙස්ලිගේ නමින් වෙස්ලි ප්‍රෙස් කියලා. මේ වෙනකොට කලින් ඇවිල්ලා හිටිය බෙන්ජමින් ක්ලෆ්. ඒ බෙන්ජමින් ක්ලෆ් ඇත්තටම සාහිත්‍ය දරේ කියන්න පුළුවන්. මොකද ලංකාවට ආවට පස්සේ ඉගෙනගත්ත භාෂා 11ක් ඔහු දැනන් සිටියා. ඔහු ගම්බිම් වල ඇවිදිනකොට මල්සල් වලට ගියා. මහාමුදුරුවන්ගෙන් දැනගත්ත සංස්කෘත භාෂාව සිංහල දෙමළ ඉගෙන ගන්න පාලි ඉගෙන ගන්න අතරේ ඔහුට වැටහුණා මේ බෞද්ධ සංඝයාගේ විනය පිටකය පරිවර්තනය කරලා නැහැ කියලා සිංහලයට ඒව නොවිලා. දැන් මෙතුමා කොච්චර ශූර පරිවරයෙක්ද කිව්වොත් වයස අවුරුදු 23යි.
මෙතුමා පරිවර්තනය කරා මේ බෞද්ධ සංඝයාගේ විනය පිටකය සිංහලට. එතකොට තමයි මේ මුද්‍රණාලයත් අරගෙන විලියම් මාටින් හාවර්ඩ් තුමා ආවේ. ඒකේ පළවෙනියෙන් මුද්‍රණය කරේ ක්‍රිස්තියානි පොතපත නෙවෙයි. මේ බෞද්ධ සංඝයාගේ විනය පිටකය. දැන් ඒක ඊට පස්සේ පාලි ව්‍යාකරණ ගැන මෙවැනි දේ ගැන උනන්දු වෙන මේ ආගම කියන අපේ සංස්ථාව ඇතුලේ අපේ ධර්මයක් විතරක් නෙවෙයි ලෝකයට ඕන කරන අනිකුත් දේවල් පවා දෙන්න මැලිවුන්නේ නැහැ වුණ. අනිතරයි මේකේ විශේෂත්වය. මොකද තමුන්ට පමණක් තමුන්ගේ ධර්මයේ පමණක් එළියට දාන්න නෙවෙයි. මේකේ අපි ටිකක් පස්සට යනකොට අපිට තේරෙනවා තව දෙයක්. බොහෝ දෙනා දැනන් හිටියේ මේ බයිෂෙන් කියන චීන ජාතිකයා හදපු මුද්‍රණා යන්ත්‍රය පමණයි. පසු කාලෙක මේ ජර්මනියේ ජොහන්ස් ගුටෙන්බර්ග් හැදුවා මුද්‍රණ යන්ත්‍රයක්. ඒ වකවානුවේම හදනවා ජැන්සුන් ඩි කෝස්ට නෙදර්ලන්තේ. දැන් මේ දෙන්නම හැදුවේ කොහොමද? එකම වගේ දෙයක්. මොකද වෙලෙන්දන් මේ බී වලින් හදපු මුද්‍රණාරය විකුණන්න ගත්ත වෙන රටවලට. මේ දෙදෙනත් ඒකක් අරගෙන ඒ විදිහටම හදනවා යකඩෙන් වාර්තු කරලා. මේ දෙදෙනම රන් කරුවෝ. ඒ නිසා වුන් කරන්නේ මොකද්ද? එතෙක් තනි දී කුට්ටිය කපපු අකුරු වෙනුවට ලෝහ වලින් වෙන වෙනම අකුරු මේ හදන්න තීරණය කරගෙන හැදුවා. මොකද මේ දෙන්න රටවල් දෙකක. කොහොම නමුත් ජොහන්ස් ගුටෙන්බර්ග්ගේ තමයි මේ මුද්‍රණ යන්ත්‍රය පළවෙනියෙන් හරියට සකස් කෙරුණේ. ඒකෙන් මුලින්ම මුද්‍රණය කරේ ශුද්ධ බයිබලයේ පිටතක්. මේක පිටුවක්. දැන් මේක ප්‍රචාරය වුණාම මිනිස්සු කල්පනා කර අපිට දිනනවා හොඳයි කියලා. එතකොට විලියම් කැක්ස්ටන් කියලා වෙළඳ මේ නාවකයා එංගලන්තයට අරන් ගියා මේ මුද්‍රණාලය. අරන් ගියාම එතනදී මුළු බයිබලයේම මුද්‍රණය කරුණා මේ යන්ත්‍රවලින්. දැන් මෙතනදි තමයි ක්‍රිස්තියානි සාහිත්‍යයේ සුද්ධ වචනය මුද්‍රණාල වලින් එළියට එන්න ගන්නවා. දැන් මේ ඔක්කොම දේවල් වෙනකොට මුද්‍රණ කටයුතු ලෝකෙටම දියුණු වෙන්න පටන් ගන්නවා. මේ ක්‍රිස්තියානි බයිබලයේ මුද්‍රණය කරන්න මුල් වෙච්ච කාරණේ අද බලන්න මුද්‍රණ ක්ෂේත්‍රය කොච්චර දියුණු වෙලාද කියලා. දැන් තවත් පැත්තකින් බලනකොට අපිට කඩදාසි ගණන් මේ පොත් ගණන් තියනවා ලියන්න. නමුත් අපි ඉස්සර චිත්‍රපටයක් වෙනවා නම් ලොකු රෝල් දාගෙන දැන් මෙතන ඉස්සරහා කැමරාවක් තියලා අපිට මොන රෝලක්වත් තියෙන්නේ නැහැ. මොකද මගේ මේ අතේ තියෙන නියපොත්ත තරම චිප් එකක් තමයි ඇතුලේ දාලා තියෙන්නේ. මේ ඔක්කොම අඩංගු කරන්න පුළුවන් දෙයක්. ඒ ක්ෂුද්‍ර පටිගත කිරීම අද කරන්න පුළුවන්. නමුත් එතකොට දැන් බලන්න අද කොච්චර සේවයක් මේ කිතුණු සාහිත්‍ය තුලින් නික්මිලා තියෙනවද කියලා. මේ ඔක්කොම දේවල් මේ ක්‍රිස්තියානි ධර්මයේ අනිත්‍යයට පෙන්වන්න කාවද්දන්ට හදපු නිර්මාණ වලින්ම තමයි මේ අනිත් ඔක්කොම කෙරෙන්නේ. මේ අලුත් සමාජය ඇතුලේ පවතින ප්‍රධාන දෙයක් තමයි නව මාධ්‍ය ක්‍රියාකාරකම්. හුඟක් වෙලාවට මේ Facebook කියනවා, ඊමේල් මේ වගේ නොයෙක් ක්‍රමවේදයන් අපි පාවිච්චි කරනවා. මට පුළුවන් ද ආචාර්ය කොමේෂ් මහත්මයා ඔබට පැහැදිලි කරන්න මේ නව මාධ්‍ය ඇතුළත අපට කිතුණු ස්වභාව පෝෂණය කරන්න කළ හැකි දේවල් මොනවද කියලා? මම හිතන්නේ කාලීන මාතෘකාවක්. ඇත්තටම ගත්තොත් මෙතන සාකච්ඡා වෙච්ච කාරණාවන් එක්ක යම්කිසි විදියකට පැහැදිලි ඇති. දැන් මේ පල්ලිය කේන්ද්‍ර කරගෙන සභාවන් කේන්ද්‍ර කරගෙන පැවතිච්ච සාහිත්‍ය භාවිතාවන් පසුකාලීනව සමාජගත වීම සඳහා මාධ්‍යයේ තිබුණු සංවර්ධනයන් ඍජුවම බලපාලා තියෙනවා. එතකොට අපි දැන් ජීවත් වෙන්නේ අපි දැන් මේ මොහොතේ ජීවත් වෙන සමාජය අපි කියන 21 වෙනි සියවසක් Z පරම්පරාව ජීවත් වෙන සමාජය C ජෙනරේෂන් එක ජීවත් වෙන සමාජයක්. එතකොට අර පෙරට වඩා නව මාධ්‍ය සහ සමාජ මාධ්‍යයන් වල භාවිතාව වැඩි සහ අනිකුත් ආගම්වල පුද්ගලයන් පවා ලෝකයේම වෙනත් ආගම්වල තියෙන භාවිතාවන් දර්ශනයන් සංස්කෘතීන් අද වෙනකොට ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගන්න හඳුනා ගන්න භාවිතා කරන හොඳ ප්ලැට්ෆෝම් එකක් තමයි මේ නව මාධ්‍යයන් හා සමාජ මාධ්‍ය. මම පොඩි උදාහරණයක් මගේ අත්දැකීමකින් කියන්න. මම ආචාර්ය උපාධියට චීනයේ ජීවත් වෙන කාලේ මේ දැන් එහෙ පන්සල් කියන්නේ අපි තේරවාදී බුද්ධ ධර්ම අදහන එකක් වුණාට එහෙ තියෙන්නේ මේ මහායානික ධර්මයේ තියෙන පන්සල්. ඉතින් අර අපි සාමාන්‍ය පන්සලකට ගියාම වගේ හැඟීමක් ඒ පන්සලකදී අපිට දැනෙන්නේ නැහැ. ඉතින් මම ගොඩක් වෙලාවට යන්නේ පල්ලියට. මොකද මම පාසල් කාලේ ඉඳන් පල්ලිය යන සහ පල්ලිය ජීවත් වෙන කතෝලික ඉස්කෝලේක ජීවත් වෙච්ච නිසා සහ හිටපු නිසා මට මේ පල්ලියට ගියාම මෙහි සාමාන්‍යයෙන් යන අලුත් ආධුනික ඕනම කෙනෙකුට මේ කොන්ත්‍රයක් අර අපි කියන්නේ ආගම ඒ මාලයක් දෙනවා යන හැමෝටම. ඒක මට ඔය වගේ එකක් ඉස්සෙල්ලාම හම්බුණා. මම ඒකට හරි ආසයි ඉස්සරින් ඉඳන්ම.
දැන් මට තිබුණු ප්‍රශ්නේ මේකෙන් ප්‍රේ කරන්නේ කොහොමද කියලා. මම දන්නේ නැහැ එකෙන් ප්‍රේ කරන්නේ. ඒක ඇතුළට ගිහපු හැමෝම මොකද ඒගොල්ලෝ කතෝලික ආගමික අය ඒගොල්ලෝ ප්‍රේ කරනවා. ඊට පස්සේ මම බැලුවා YouTube එකේ දැන් මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. දැන් මම අන්‍ය ආගමිකයෙක් වුණාට මට අර වගේ නවමාධ්‍යයන් සපෝට් වුණා කොහොමද ඒගොල්ලෝ ඒක කොතනින්ද පටන් ගන්න. එතකොට ඒ ප්‍රේ කරන විදියක් තියෙනවා. එතකොට මෙන්න මෙහෙම තමයි ප්‍රේ කරන්න කියලා. එතකොට මම තේරුම් ගත්ත එක වෙනත් ආගමික කෙනෙකුට වුණත් ඒ ආගම් ගැන ඉගෙන ගන්න. ඒ සංස්කෘතීන් ගැන ඉගෙන ගන්න. අපි කියනවා මේ අන්තර් සංස්කෘතික සංනිවේදනයක් කරන්න හොඳ ප්ලැට්ෆෝම් එකක් තමයි ඇත්තටම සමාජ මාධ්‍යන. අපි ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යයන් ගැන නව මාධ්‍යයන් ගැන සමාජය තුළ තියෙන ලොකු වීතිකාවක් මේක නරකයි වගේ එකක් නේ මට හිතෙනවා. මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකම ඒ වගේම නිව් මීඩියා ප්ලැට්ෆෝම් එකම පාවිච්චි කරන්න පුළුවන් අපේ එක් කතෝලික ආගම් ඇතුලේ තියෙන අර පෝෂණීය වෙච්ච සාහිත්‍යයන් පෝෂණීය භාවිතාවන් අනිකුත් අයට කියලා දෙන්න ඒ තුළින් අන්තර් සංස්කෘතික සංනිවේදනයක් සහ අවසාන වශයෙන් සමාජීය සංහිඳියාවක් නිර්මාණය කරන. මොකද අපි එකිනෙකාගේ ආගම් වලට ගරු කරන්නේ ඒ එකිනෙකාගේ ආගම් වල තියෙන සංස්කෘතියන් අපිට අවබෝධ වෙනකොට. අපි එතකොට ඒ ආගමට රෙස්පෙක්ට් කරනවා, ගෞරව කරනවා. එතකොට මමත් අර විවිධ ආගම් වල ජීවත් වෙන ළමයි අපේ ඉස්කෝලේ හිටියේ කතෝලික පාසලක් වුණාට. ඉතින් අපි එකිනෙකාට ගෞරව කරනවා. ඒක නිසා අපි දැන් අපි නත්තල් කියන්නේ තවදුරටත් කතෝලික අයට විතරක් නෙමෙයිනේ. එතකොට කැරොල් ගීතිකා ගායනා කරන්න අපිත් ආසයි. නත්තල සමරන්න අපිත් ආසයි. එතකොට මම දන්න විදිහට නම් පසං ගීතිකාවන් ගායනා කරනවා උට්ටාණය වෙච්ච ක්‍රිස්තුස් වහන්සේගේ දිනය ශෝකාකූලව සමරන්න. එතකොට එහෙම ඒ ආගම් ඇතුලේ තියෙන දේවල් අනිකුත් සමාජයේ ඉන්න මිනිස්සුන්ට කියලා දෙන්න මම හිතන විදිහට මේ ප්ලැට්ෆෝම් එක ඉතාමත් හොඳ වේදිකාවක්. එතකොට එකක් අර විදිහට අර විවිධ සභාවන් වල අනිත් එක තමයි කතෝලික සභාවන් වල අනන්‍ය වෙච්ච එයාලගේ ඉතිහාසයන්. ඉතාමත් හොඳ ප්‍රවේශයක් ගත්ත මේ ගිවන්ත අර්සසාර මහතා ඒ ඉතිහාසයන් මේ පරම්පරාවන් දැනගන්න ඕනේ. ඒතකොට මේ තරුණ පරම්පරාවන්ට අපිට ඒවා කියලා දෙන්න. ඒවා සංවර්ධනය කරන්න, ඒවා පෝෂණය කරන්න වගේම අනෙක් පැත්තේ ඒ තාක්ෂණයේ තියෙන අලුත් භාවිතාවන් අපිට පුළුවන් මේ ආගම්වල තියෙන සාහිත්‍ය අලුත් සාහිත්‍ය මානයන් සාහිත්‍ය ප්‍රවේශයන් නිර්මාණය කරන්න. දැන් උදාහරණයක් අර කිව්වා වගේම අපි හිතන්නේ සාහිත්‍ය කිව්වහම පොත්පත්, චිත්‍ර, එහෙම නැත්නම් ගීතිකාවන්, බයිබල් එක ඔච්චරයි කියලා නෑ. දැන් වෙනකොට අපිට පුළුවන් නව මාධ්‍ය ඇතුලේ විවිධ අලුත් අපි හිතමුකෝ ෆිල්ම් වෙන්න පුළුවන්, කෙටි චිත්‍රපටි වෙන්න පුළුවන්, අපි කියනවා මොබයිල් ෆිල්ම්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අර වගේ ඇනිමේෂන් මූවි එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒවත් පුළුවන් මොනවටද මිනිස්සුන්ට සාහිත්‍ය පෝෂණය කිරීම සඳහා පාවිච්චි කරන. හොඳ උදාහරණයක් කියන්න. දැන් ඉන්දියාවෙන් අපිට අපේ රටේ විකාශනය වෙන තියෙනවනේ කාටුන්. අරගන්නේ කවුද? ඒගොල්ලන්ගේ රාමා වගේ අර දෙවියන් බවට පත්වෙච්ච චරිත තමයි කාටුන් කැරක්ටර් එකකට ගන්නෙ. දැන් එතකොට අපේ ආගම් වල ඉන්න එහෙම වීර චරිත ඉන්නවා. අපිට පුළුවන් ඒවා දරුවන්ට කුඩා දරුවන්ට අර ආගමේ තියෙන අර කතන්දර කලාව කියලා දෙන්න. මේ ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරලා අලුත් නිර්මාණ කරලා දෙන්න. අලුත් සාහිත්‍ය භාවිතය. එතකොට සාහිත්‍ය කියන එක හැමතිස්සෙම අර ඒකාකාරී ස්වරූපයක් නැහැ. පවතින මාධ්‍යයට අනුරූපව අලුත් ආකෘති නිර්මාණය කරන. ඒක නිසා මම හිතනවා අර හැමතිස්සෙම අපි ඒක ගැන ඍණාත්මකව බලනවට වඩා මේ මාධ්‍යයන් අපේ මේ දර්ශනයන් අපේ මේ භාවිතයන් සමාජගත කරලා ඒක පෝෂණය කරන්න සහ අර අන්තර් සංස්කෘතික සංනිවේදනයක් සහ සංහිඳියාවක් නිර්මාණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. මම දැකලා තියෙනවා විද්‍යුත් මාධ්‍ය විසින් මේ කිතුණු සභාවේ විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරලා විවිධ වර්ගයේ වැඩසටහන් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම අපේ කුඩා දරුවන්ට බයිබල් කතන්දර අහන්න ඕන නම් අපිට මේ බයිබල් කතන්දර ඒ වීඩියෝ පටයක් හැටියට මාධ්‍ය ඇතුලේ අපිට දකින්න තියෙනවා. ඒ වගේම චිත්‍රපට අපේ කිතුණු චිත්‍රපට මාධ්‍ය ඇතුලේ අපිට බලන්න පුළුවන්. දේශනා, සන්ඩේ සර්විසස් මේ වගේ දේවල් අපිට දැන් මාධ්‍ය හරහා බොහෝ භාවිතා කරන්න පුළුවන් තත්ත්වයක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මෑත කාලින දැකපු ප්‍රවණතාවයක් තමයි අපේ ගොඩක් දෙනෙක් AI තාක්ෂණය පාවිච්චි කරලා හරි මොනෑම් ක්‍රමයකට හරි අපේ ගීත ගායනය සහ වාදනයේ නිර්මාණශීලීත්වය වර්ධනය කළා. මේක අපේ මාධ්‍ය හරහා ඉදිරිපත් කිරීම වර්ධනය කළා තියෙනවා. ඒ වගේම මම මගේ ජීවිතයේ අමාරුවටම වැටිලා තියෙන සමහර වෙලාවට මම දැකලා තියෙනවා Facebook එකේ දාලා තියෙන සමහර වැකි, කිතුණු වැකි
මගේ ජීවිතේ ආපහු නැගිටින්න නැත්තම් ඒ ජීවිතේ ඒ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට යොදා ගන්නත් මට ලොකු හයියක් වෙලා තියෙනවා. ඉතින් නව මාධ්‍ය මේ වෙනකොට කිතුණු සභාව ලොකු දායකත්වයක් දෙනවා අපේ සාමාන්‍ය තරුණ කැල විසින්. ඒ වගේම මම මේ වෙලාවේ තව දැනගන්න ඉදිරියට දැනගන්න කැමති මෙතෝදිස්ස සභාව ඇතුලේ මෙතෙක් අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා. අපි ගමනක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන ගමන තවත් වර්ධනය කරලා තවත් ඉදිරියට යන්න මොකද්ද අපිට භාවිතා කරන්න පුළුවන් මේකට මොනවද එකතු කරන්න පුළුවන් කියලා ගරු අනුර පෙරේරා දේවගතිතුමනි ඔබතුමාගේ අදහස් මොනවද? අපි මේ හැම සාහිත්‍යයක්ම හැම කලාවක්ම භාවිතා කළ යුත්තේ කුමකටද කියන කාරණේ තව සමාජ ප්‍රගමනයට සහ සමාජ සහජීවනයට තමයි භාවිතා කරන්නේ. මෙතොදිස්ස සභාවටත් තියෙන වගකීම ඒක තමයි. අපි මේ හැම දෙයක්ම සමාජයේ දැන් තියෙන තත්ත්වයට වඩා යහපත් තැනකට ගෙන යන්න පුළුවන් ආකාරයට පාවිච්චි කරනවා. ඒ වගේම අද ආගම් අතර තිබිය යුතු ජාතීන් අතර තිබිය යුතු සහජීවනය. ඉස්සර Tamanගේ ආගම Tamanට විතරයි. වහගෙන හිටියේ. පල්ලියට ආවේ නැහැ පිටාය. අපි ගියෙත් නැහැ පිටතැන. අනිත් පූජකවරු එක්ක සම්බන්ධකම් ඇතුළු නැහැ. ඒගොල්ලෝ අපේ නෙවෙයි ඒගොල්ලෝ වෙන. පිට. ඒ ස්වභාවයන් අද ගොඩක් විවෘත වෙලා තිබෙනවා. අද හැමෝම තේරුම් ගන්නවා මේ තාක්ෂණය තුල අනේ මේවා වලත් හොඳ දේවල් තියෙනවා. සංගවී තිබිච්ච දේවල් වලින් හොඳ දේවල් අපිට මතුවලා පේනවා. ඒ නිසා අද සහජීවනයේ ගොඩක් වෙලා තියෙනවා. වෙයි ඒ වගේම මාධ්‍ය අවභාවිතා වෙන අවස්ථාවලුත් අපි දකිනවා. ඒ නිසා අපිට අපි කිතුරුවන් හැටියට අපි යහපත ප්‍රාර්ථනා කරන අය හැටියට මම විශ්වාස කරන්නේ දැනට තියෙන මේ සමාජයේ සමාජ ප්‍රගමනයට සහ විශේෂයෙන් ආගම් අතර ජාතීන් අතර සහජීවනය එකමුතුකම එක්සත්කම් සාමය ඇති කිරීම සඳහා මේ තාක්ෂණය සහ අපේ සාහිත්‍ය කෘති කලා නිර්මාණ හැම දෙයක්ම භාවිතා කළ යුතුයි. හංගන්න නෙමෙයි විවෘතව කතා කරන්න පුළුවන් තැනකට අපි ඇවිල්ලා තියෙනවා. හංගන්නත් බෑ. හැමදේම වැරද්ද වුණත් හරි දේ වුණත් කොහොම පේනවා. කොහොම වීඩියෝ කරලා දාන්න පුළුවන්. ඒ වගේම හැම කෙනෙක්ටම ඒක ප්‍රකාශ වෙනවා. ඒ නිසා අද අපිට ආගම් වල හංගන්න දෙයක් නැහැනේ. මොකක්ද හංගන්නේ? හංගන්න නම් අන්තවාදී වෙනවා. ඒ අනිත් අයට දැනගන්න තියන්න එපා ඕක. මොකද මේක භයානකයි. ඒ නිසා අපි ඒ අයව නැති කරන්න තමයි මේක කරන්නේ. ආගම් වල එහෙම හංගන්න ඕන දේවල් නැහැ. විවෘත කළ යුතු දේවල් තියෙනවා. ජන සමාජයට මනුෂ්‍ය ප්‍රදානයට මම විශ්වාස කරනවා. අන්න ඒ ඇසින් ඒ ආකල්පෙන් අද අපි ආගම තුළ පෝෂණය කරනවා. අපේ ආගම විතරකුත් නෙමෙයි. අනිත් සියලු දෙනාටත් පෝෂණය විය හැකි ආකාරයට, වැදගත් විය හැකි ආකාරයට, ප්‍රයෝජනවත් විය හැකි ආකාරයට සහ දෙයක් ඉගෙන ගන්න පුළුවන් විදියට මේ හැම දෙයක්ම භාවිතා කරනවා. ඔව් දේවගතිතුමනි බොහොම ලස්සනට අදත් අලුත් කරුණු කීපයක් අපේ අභියෝගයක් හැටියට තිබුණා. නිර්මාණකරණය වගකීමකින් යුක්තව අපි පරිහරණය කරන්න ඕන කියලා ඔබතුමා පැහැදිලි කරා. ඒ වගේම ආචාර ධර්ම සහිතව මේක යන්න ඕන. මේ දේ සහජීවනයේ උදෙසා පවත්වන්න යන්න ඕන කියලා අභියෝගයක් ඔබතුමා අපිට ලබා දුන්නා. ස්තුතියි. ඒ වගේම දයාකිස්සිරි දේවගතිතුමනි ඔබතුමාට අපට මේ සඳහා දෙන්න පුළුවන් මඟ පෙන්වීම මොනවද? ඊටාම ලඝු කරන මට කියන්න පුළුවන් ගීත කලාව, ගායනය, ගීතිකා මම හිතන්නේ ජනප්‍රිය සමාජයේ තිබෙන්නේ ඕකයි. දහම දෙන්න මිනිසුන්ගේ හදවත් වලට කතා කරන්න තියෙන හොඳම දේ ඒකයි. මේක අලුත් දෙයක් නෙවෙයි. මෙතෝදිස්තයා බිහි වුණේ ගීතිකා. හරිද මං කියනවා? ඔබතුමා එහෙම කිව්වේ? මෙතෝදිස්තයා බිහි වුණේ ගීතිකා. ඒ නිසා මං හිතනවා හොඳම කලාව අපි ජනතාව අතරට යන්න හදවත් වලට ස්පර්ශ කරන්න හොඳම ක්‍රමය. ඔබතුමාට පුළුවන් ද ඒක ටිකක් පැහැදිලි කරන්න? මෙතෝදිස්තයා බිහි වුණේ ගීතිකාවෙන් කොහොමද? අපේ දේව ධර්මයේ සහ අපේ දේව ධර්මයේ බයිබලයේ සහ අපේ ක්‍රිස්තියානි ගීතිකාවල තියෙන අත්දැකීම් වලින් ගෙවිච්ච ගීතිකා තියෙනවා.
ඉතින් එවැනි අත්දැකීම් තුලින් ලියවෙන ගීතිකාවන් සින්දු සංගීතය තුලින් මිනිස් හදවත් වලට කතා කරනවා. අනිත් එක උදාහරණයක් හැටියට මලගෙදරකත් අපි ගායනා කරනවා ගීතිකා, උපන්දින එකක් ගායනා කරනවා, විවාහය එකක් ගායනා කරනවා, සංවත්සරය එකක් ගායනා කරනවා. හැම තැනකම විවිධ විදිහවල් වලට අපි මේක ගායනා කරනවා. හොඳම දේ හදවත් ආමන්ත්‍රණය කරන්න. දැන් තියෙන අලුත් කලාවක් මම සොයාගත්තා නෙමෙයි, තියෙන කලාවක් නැවත මතු කරා. අනිත් කලාවන් මේ බාල්දු කරනවා නෙමෙයි. මම හිතන්නේ දැන් තියෙන සමාජයත් එක්ක යන්න පුළුවන් ක්‍රමයක්. ඔව් ස්තුතියි දෙවගැතිතුමනි, ඔබතුමා ලොකු අභියෝගයක් අපිට දුන්නා. සංගීතය අපේ ජීවිතයට බොහොම සමීපව යොදා ගනිමින් ඒ තුලින් කිතුණු සාහිත්‍ය ගොඩනැගීම පිළිබඳව. එහෙනම් අපි ගිවන්ත අතසත් මහතාගෙන් ඉල්ලීමක් කරනවා අපිට මේ ඔක්කොම සංකලනය කරලා පුළුවන් නම් එක පේලියකින් අනාගතයට අභියෝගයක් දෙන්න. එක පේලිය. එක පේලියකින්. පේලියර වචන සීමානේ. ඇත්තෙන්ම අපි මේ සාහිත්‍ය ගැන කතා කරනකොට අපිට කතා කරලා ඉවරයක් කරන්න බෑ. අපි ක්‍රමක්‍රමයෙන් නාවා මේ අන්‍ය ලබ්ධිකයින් සහ අපි අතරත් මේ ගනුදෙනුව තියෙන්න ඕනයි කියන එක. අම්බදේවියතුමාගේ විස්තර කරලා දුන්නා. දයාදේවියතුමා කිව්වේ මේ ගීතිකා උණු එක එක අවස්ථා තියෙනවා. පන්දිනවලට මරගෙදරට ඔක්කොම. ඒ දේවයේ තියෙන වැදගත් දේ. මේ ජීවිතේටත් තියෙන උපදෙස්. අපි මේ ජීවිතය ගත කරන්නත් ඒ අපි පල්ලියට වෙලා ගායනා කරන අතරේ කල්පනා කරගන්න ඒ ජීවිතය අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම දෙනා ගැන බලනකොට අපිට තියෙනවා අපි සාහිත්‍යය ඇත්තටම ගලා යන්න ඕනේ. එහෙන් මෙහාට මෙහෙන් මෙහාට. මම එක උදාහරණයක් කියන්නම් ඒකට තේරුම් ගන්න පුළුවන්. වරික සුනිල් ආරත් මහාචාර්යවරයා නීතිඥ චාල්ස් ඩෑස් සූරින්ගේ 100 වෙනි ගුණ සැමරුවේදී කතනය කරන ප්‍රධාන දේශනය කරා. තවරෝණාගාර ශ්‍රවණාගාරයේ එතුමා කිව්වා මේ උගත් දෙනෙක් හිතන් ඉන්නේ මේ නීතිඥ චාල්ස් ඩෑස් ජෝන් සරේ තමයි මේ නීතිඥ ජෝන් සිල්වා මේ සූරින්ගේ මේ පදමාලාවක් ක්‍රිස්තියානින් කොපි කරලා කියනවා. ඒ කියන්නේ දන්නෝ බුදුන්ගේ. මේක එහෙම නෙවෙයි. දන්නෝ බුදුන්ගේගෙන් තමයි මේ නීතිඥවරයා කොපි කරලා තියෙන කන කියලා කිව්වා. කියලා මාව බෙල්ලක බුරුණන් අහගන්න ගියන්තර සත් මහත්තයකින් කියනවා. මේක ඇත්තම කතාව මේක. මේක එක තැනකදී ඔව් කියන්න පුළුවන් දෙයක් නෑ කියන්නත් තියෙනවා. මොකද්ද? අපේ මේ ගීතිකා පොතේ තියෙනවා හීබර් කියලා තනුව. හීබර් ඒක ජර්මන් තනුවක් අල්රෑන ශබ්ද වෙන්නේ ඒකයි. එතකොට සීනියර් කියන දේවගැතුමා හපුතලේ ඉඳද්දි හපුතලේ මිෂන් නිවාසී ඉඳද්දි උට පේනවා පල්ලෙහා දකුණු කෙරවල වෙනකන් ඈතට. උට කල්පනා වෙනවා මේ සුද්ධ වචනේ තියෙනවා නේද? ඒ වචනය වෙරළෙන් වෙරළට යනවා. මේ කොදෙව් බලා සිටිනවා. ඔබ එනකන්. අන්න ඒක තමයි උ ලියන්නේ Jehovah thou hast promised the I shall wait for thee කියන ගීතිකාව. මේ හීබර් කියන තනුවේ ලියන. ඔව් ඊට පස්සේ රටයක්. දැන් මේ කාල වකවානුවේ තමයි ජෝන් ඩි සිල්වා. ඕන වෙන්නේ මේ ඔයත් ක්‍රිස්තියානි විද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක්. මේ ගීතිකාව කරන්නේ. මේ තනුවට හිත ගිහිල්ලා එයාගේ නාට්‍යයට විශ්වනාත් ලව්ජි කියන සංගීතඥයාට බාර දෙනවා. ಭಾರತೀಯ මේ සම්මිශ්‍රණයක් එක්ක මේ තනුව හදලා දෙන්නේ. ඒකට දන්නෝ බුදුන්ගේ ගීතේ නාට්‍යයට යනවා. මින් අන්න එතනයි කිව්වේ දැන් මේක මේ පිටපත් කොපි කරලා තියෙනවද කිව්වහම ප්‍රශ්නයක් මතුවෙනවා. එතන කොපි කරලා තියෙනවා. දැන් ඊළඟට කියවෙනවා මේ දන්නෝ බුදුන්ගේ කොපි කරලා තියෙන්නේ අපේ තනුව අපේ ගීතිකාව වරන් තියෙන්නේ දන්නෝ බුදුන්ගෙකින් කියලා. අන්න ඒක නෑ. ඇයි? මුලින් ඉංග්‍රීසි ගීතිකාව ලියවුණා. එතුමා රට ගිහිල්ලා පසු වෙනවා ට්‍රිනිටි විද්‍යාලයේ විද්‍යාලාධිපති හැටියට. එතනින් පස්සේ තමයි මේ ගීතිකාව පාසල් ගීතිකාව හැටියට මේ එංගලන්ත සභාවේ පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ මේක සිංහලට පරිවර්තනය වෙන්නේ. අන්න එතනයි ප්‍රශ්නේ. සිංහලට පරිවර්තනය වෙනකොට දන්නෝ බුදුන්ගේ කිහිල්ල ඉවරයි. එතකොට දැන් මිනිස්සු හිතන්නේ අර පරණ ටික නමුත් මේක ඇත්තටම සාහිත්‍ය ගලා යෑම. මෙහෙන් එහාට ගිහින් එහෙන් මෙහාට ගිහින්. ඉතින් අපි කියන්නේ මේ ගලා යෑම සිද්ධ වෙන්න ඕනේ. මොකද පැරණි අපේ මෙතොදිස්ස ගීතිකා පොතේම කරුණු මුද්‍රණවල තියෙනවා. මේ සින්දුවල තනුව දාලා තියෙනවා. ඒක තනුවක් තමයි මේ ඉන්දියාවේ ජාතික ගීය. මේ ජාතික ගීය තනුවටත් මේ ගීතිකාවක් තිබුණා. ඉතින් මෙවැනි දේවල් ගලා යෑම තියෙනවා. ඉතින් මේ සාහිත්‍ය තමයි මේ හැම දෙයක් සහිතවත් බව. උන්ට උකහා ගන්න පුළුවන් දේවල්. මොකද ජනප්‍රියතාවයට එන්න නම් මේ මිනිස්සු දන්න දෙයකින් පටන් ගන්න ඕනේ. ඉතින් අර තාලේ දන්නවනේ. ඒ තාලෙට වචන ටික දාලා කිව්වා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා. අනේක මේ ශිල්ප අපි ඇසුරු කරනකොට ගොඩාක් දේවල් තියෙනවා.
අපිට මේ ප්‍රයෝජන ගන්න ඒ වගේම තවත් ඉදිරියට අපේ දරුවන්ට පවා කියලා දෙන අන්තවාදී නොවි මේ සියලු දෙනා එක අත්කල් බැඳ ගන්න පුළුවන් කියලා මේ සාහිත්‍යයක් තියෙනවා. හරි. බොහොම ස්තුතියි. ඒ වගේම දැන් අද අපි කිතුණු සාහිත්‍ය ගැන කතා කරා, කිතුණු පෝෂණය ගැන කතා කරා, කිතුණු සභාවේ සාහිත්‍ය පෝෂණය කරමින් ඉදිරි ගමනක් ගැන කතා කරා. මම ආචාර්ය කුමේෂි මහත්මියට ඉල්ලීමක් කරනවා වෙනත් ආගමික ඇහැකින් අපේ සභාව දිහා බලලා මේ සභාවට අභියෝගයක් ඉදිරිපත් කරන්න කියලා. මම හිතන්නේ අභියෝගයක් නෙවෙයි ඒක වෙන්න ඕනේ මේ අදහසක් යෝජනාවක්. ඇත්තටම මේ ක්‍රිස්තියානි ආගම කිව්වහම පස්සේ දැන් අපේ අන්‍ය ආගමිකයෝ අතර ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ තියෙන කතෝලික ආගම ගැන. රෝමානු කතෝලික ආගම. ක්‍රිස්තියානි ආගම කියන්නේ ප්‍රොටෙස්ටන්ත රෙෆර්මාදු ආගම මම හරියට. එතකොට ක්‍රිස්තියානි පිරිස සමාජයේ ඉන්න ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉන්න සොසයිටි එක ඇතුලේ ගත්තාම එයාලා පිළිබඳ සමාජයට sannivedanaya වෙන ප්‍රවණතාවය අඩුයි. ඒ කියන්නේ එයාලා ගැන සාමාන්‍ය මං කියන්නේ අන්‍ය ආගමිකයන් දන්න ප්‍රමාණය අඩුයි. එතකොට මගේ යෝජනාව තමයි අන්‍ය ආගමිකයෙක් විදිහට මෙතෝදිස්ත සභාව විසින් කරපු අපි ඉතිහාසයේ ඉඳන් ගත්තම ලොකු පෝෂණීය සාධක භාවිතාවක් සහ ඔවුන්ගේ මැදිහත් වීමක් අපේ ඉතිහාසය තුළ තියෙනවා. අපි අර මීට පෙර මේ සාකච්ඡාවට කලින් කතා කරා වගේ මේ පානදුරාවාදය බෞද්ධ ඉතිහාසය ඇතුලේ අපේ ලංකාවේ ඉතිහාසය ඇතුලේ අපි කතා කරනවා. ඒකට මෙතෝදිස්ත සභාවේ දායකත්වයක් තියෙනවා. එතකොට හැබැයි කොයිතරම් ප්‍රමාණයක් සමාජයේ ඉන්න මිනිස්සු ඒක ගැන දන්නවද? එතකොට සමහර පැරණි ග්‍රන්ථ බැලුවාම අර ගිවන්ත අර්ථසාධ මහත්තයා ප්‍රකාශ කරපු වගේම පැරණි කෘති මුලින්ම ඒ කියන්නේ මුද්‍රණය වෙන්නේ ලංකාවට ගෙන ආපු මුද්‍රණාලේ සහ විශේෂයෙන් අදටත් තියෙන සමහර පැරණි සිංහල ග්‍රන්ථ මුද්‍රණය වෙලා තියෙන මුද්‍රණාලවල. එතකොට මෙතෝදිස්ත සභාවේ තියෙන දායකත්වය ගැන අර අපි කියන්නේ මහජන කතිකාවක්. මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා තියෙන අවකාශයන් තව වර්ධනය කරනවා නම් හොඳයි කියන එක මගේ යෝජනාවක්. සහ ඒ සඳහා අපි කලින් කතා කරා වගේ අපිට විවිධ මාධ්‍ය භාවිතාවන් කරන්න පුළුවන්. ඒ සඳහා විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයන්, පත්‍ර වේවා, රූපවාහිනී වැඩසටහන් වේවා, ඒව ඇතුලේ අර සාමාන්‍ය ජන සමාජයට මේවැනි සභාවක් විසින් කෙරෙන කාර්යභාරයන් අර ඒවාර ලඝු වෙලා සීමා වෙලා නැතුව මේ වැතිලි කරන දේවල් සහ මම විශ්වාස කරන විදිහට ඔබතුමිය මතක් කරා වගේම YouTube නාලිකාවන් ඒව තවදුරටත් අපි කියන්නේ සාමාන්‍ය සමාජයේ ඉන්න මිනිස්සුන්ට ඒවා මේ අපි කියන්නේ ජනප්‍රිය කරවීම සඳහා මොකද එතකොට තමයි මේ මිනිස්සු තේරුම් ගන්නේ මේ සභාවන් වලින් සමාජයට විශාල කාර්යභාරයක් කරනවා සහ ඒ ක්‍රිස්තියානි දහම අදහන සාමාන්‍ය මිනිස්සුන්ගේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ වැඳුම් පිදුම් ඔවුන් විසින් සමාජයට කරන කාර්යභාරයන් පිළිබඳ දැනගන්න. ඉතින් මට හිතෙනවා මගේ යෝජනාව එක අභියෝගයක් නෙවෙයි කෙනෙකුට තව කෙනෙකුට අභියෝග චැලෙන්ජ් කරනවා කියන එක ටිකක් සර ගතියක් වැඩි වචනයක්. ඒ නිසා මම යෝජනා කරන්නේ මේවා තව සාමාන්‍ය මිනිස්සුන්ට පොදුභාවයට පත් කරන අවස්ථාවන් ප්‍රයෝජනය කරගෙන අපි මේවා තවදුරටත් මිනිස්සුන්ට sannivedanaya කරන්න එක වැඩි කරනවා නම් හොඳයි කියන එක තමයි මගේ යෝජනාව. හොඳයි. හරවත් කාල වේලාවක් අපි ගත කරා. එසේනම් අපි ඔබගෙන් සමුගන්නට යනවා. සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට. අද මේ මෙහෙවීම සිදු කරේ දක්ෂිණ දිසා සාහිත්‍ය හා ලලිත කලා ලේකම් මදාරා ප්‍රනාන්දු. අයිබෝවන්.